සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් ආදරෙන් පිළිගන්නවා නිලුස් කිචන් YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ ලාභයට හදාගන්න පුළුවන් රසම රස බැදුම. මේ බැදුම හදාගත්තාම පිට රටක ඉන්න කෙනෙක්ට යවන්න, ඔයා වැඩට යන කෙනෙක් නම් බත් මුලට අරගෙන යන්න, ඒ වගේම විශේෂ අවස්ථාවලටත් මේ බැදුම ගොඩාක් හොඳට ගැලපෙනවා. පිරිසිදු වීදුරු බෝතලයක දාලා තියාගත්තාම මාසයක් වුණත් තියාගන්න පුළුවන්. ශීතකරණේ දාලා තියාගන්නවා නම් ඊටත් වඩා වැඩි දවසක් තියාගෙන කැමට ගන්න පුළුවන්. වැඩි වියදමක් යන්නේ නැතුව ලාභයට හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ දවස්වල එළවලුත් ගණන් හින්දා මේ බැදුම හදාගත්තාම එක ව්‍යංජනයක් හදාගත්තත් ඇති පිරිමැස්මට කන්න පුළුවන්. බලමු එහෙනම් මේ බැදුම කොහොමද හදාගන්නේ, මොනවද අපට ඕන වෙන්නේ කියලා. මෙතන මම අරගෙන තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයේ පොලොස් ගෙඩියකින් භාගයක්. ටිකක් ලොකු කෑලි වලට කපලා කහ ටිකක් දාලා තම්බලා මේ විදිහට පොඩියට කෑලි කපාගෙන තියෙනවා. පොලොස් ටික තම්බනකොට භාගයට තම්බ ගන්න, ගොඩාක් බෙරි වෙන්න තම්බ ගන්න එපා. මේ ටික බෙද ගන්න හින්දා ලොකු කෑලි වලට කපා ගන්න නැතුව මේ විදිහට පොඩියට කපා ගන්න. පොලොස් ටික අමුයෙන්ම පොඩියට කපලා බෙද ගන්නත් පුළුවන්. මම නම් මේ විදිහට භාගයට තම්බලා අරගෙන තමයි මේ බැදුම හදාගන්නේ. එතකොට ගොඩක් රසට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට ලුණු වලින් තේ හැන්දක් විතර තව කහ ටිකක් දාලා පොලොස් ටික හොඳට කලවම් කරගන්න ඕන. මෙතන ලොකු ලුණු ගෙඩි 3ක් සිහින්ව කපාගෙන තියෙනවා. තව සුදු ලුණු බික් 10ක් විතර මෙතන තියෙනවා සිහින්ව පෙති කපාගෙන. තව මම අරගෙන තියෙනවා රටකජු ටික. ඔයාට මේකට තව හාල් මැස්සු ටිකක්, කුඹලගඩ ටිකක් එකතු කරගන්න පුළුවන්. මම මේ දේවල් එකතු කරගන්නේ නැතුව තමයි මේ බැදුම හදාගන්නේ. තව මෙතන තියෙනවා කරපිංච ටිකක්, රම්පා කෑලි ටිකක් පොඩියට කපාගෙන තියෙනවා. තව ඕන වෙනවා කෑලි මිරිස් මේ සැඳි දෙකක් විතර, ලුණු ටිකක්. මේ දේවල් ටික තමයි අපට ඕන වෙන්නේ මේ බැදුම හදාගන්න. දැන් අපි පොලොස් බැදුම හදාගමු. පොලොස් ටික බැද ගන්න පොල් තෙල් ටික මම ලිපේ තියාගත්තා. තෙල් ටික රත් වුණාට පස්සේ පොලොස් ටික දාලා බැද ගන්නවා. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන පොලොස් ටික මේ විදිහට පෙරලමින් බැද ගන්න. මේ ගානට රන්වන් පාටට බැදුනට පස්සේ හොඳට තෙල් බේරලා අයින් කර ගන්න ඕන. මේ විදිහට ඔක්කොම පොලොස් ටික මම බැදගත්තා. ඊළඟට ලුණු ටික බැද ගන්නවා. ලුණු ටිකත් මේ විදිහට පෙරලා බැද ගන්න. ගොඩක් පාට වෙනස් වෙනකන් ලුණු ටික බැද ගන්න එපා. එතකොට තිත්ත රස එනවා. ලුණු ටික රන්වන් පාට වේගන එනකොටම තෙල් බේරලා අයින් කරගන්න. තෙලෙන් අයින් කරගත්තට පස්සෙත් ලුණු ටික රස්නෙට පාට වෙනස් වෙනවා. ඒ හින්දා කර කරගන්න නැතුව මේ ගානට ලුණු ටික බැද ගන්න. ඊට පස්සේ රටකජු ටික බැද ගන්නවා. රටකජු වදිනකොට නම් ලිපේ ගින්දර හොඳටම අඩුවෙන් තියාගෙන බැද ගන්න. නැත්තම් රටකජු වල වටේ කළු වෙලා මැද අමු වෙනවා. රටකජු ටිකත් මේ ගානට බැදගත්තා. දැන් සුදු ලුණු ටික බැද ගන්නවා. සුදු ලුණු ටිකත් මේ ගානට බැදුනට පස්සේ මම අයින් කර ගන්නවා. ඊළඟට කරපිංච ටික බැද ගන්නවා. කරපිංච වලත් පාට වෙනස් වෙන්නේ නැතුව මේ විදිහට බැද ගන්න. අන්තිමට රම්පා ටික බැද ගන්නවා. දැන් බැදුම හදාගන්න අවශ්‍ය දේවල් ටික ඔක්කොම බැදගෙන ඉවරයි. දැන් මම වළඳන් ලිපේ තියාගෙන පොලොස් බැදගත්තු තෙල් වලින්ම තෙල් මේසෙ හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ කෑලි මිරිස් වලින් මේසෙ හැඳි දෙකක් දාගන්නවා. මේ දේවල් එකතු කරගන්නකොට ඔයාට සැර අවශ්‍ය ප්‍රමාණයට රසය හැටියට දාගන්න. ඊළඟට ලුණු වලින් තේ හැන්දක් විතර එකතු කරගන්නවා. දැන් මේ ටික පොඩ්ඩක් කලවම් කරගන්න. දැන් මම ලිප ඕෆ් කරලා බැදගත්තු පොලොස්, ලුණු, රටකජු මේ ඔක්කොම දේවල් ටික එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕන.
ඉතින් මේ පොලොස් බැදුම ගොඩාක් සුවඳයි රසයි. ඔයත් මේක හදලා බලන්න. ගොඩාක් වියදමක් යන්නේ නැති හින්දා ලීසියෙන්ම හදාගන්නත් පුළුවන්. ඉතින් මේ රෙසිපි එක හොඳයි නම් ලයික් එකක් දාලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ගිහින් එන්නම්. තවත් රෙසිපි එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.